හලෝ පහුගිය දවසක කීකෝ මිලානෝ ෂොප් එකට ගිය වෙලාවේ ගත්ත ප්‍රොඩක්ට්ස් ටිකක් තියෙනවා ඕගොල්ලොත් එක්ක බලන්න. ඉතින් කොහොම වුණත් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් කීපයක් තමයි තියෙන්නේ. කලින් වතාවේ ආපු පවර් ෂේක් කියන ස්කින් කෙයාර් රේන්ජ් එකකට මම ගොඩක් කැමති වුණා කීකෝ මිලානෝ බ්‍රෑන්ඩ් එකේ. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් අපි මේකප් ප්‍රොඩක්ට්ස් පර්චේස් කරන බ්‍රෑන්ඩ් එකක් වුණත් මම ස්කින් කෙයාර් බ්‍රෑන්ඩ් සමහරක් ඒවට ගොඩක් කැමතියි මේ කීකෝ මිලානෝ බ්‍රෑන්ඩ් එකේ. ඉතින් ඒක නිසා මං හිතුවා අලුත් ස්කින් කෙයාර් රේන්ජ් එක ගැන චුට්ටක් මම ස්ටෝර් එකේ හිටපු ගර්ල් එකත් කතා කරනකොට මට තේරුණා ඉන්ට්‍රෙස්ටඩ් දේවල් ටිකක් තියෙනවා කියලා. විශේෂයෙන්ම ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක් ගන්නකොට මම මුලින්ම සැලකිලිමත් වෙන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන. ඉතින් ඒක නත් සලකලා බලනකොට මට ආස හිතුණා මේ ප්‍රොඩක්ට්ස් කීපයක් try කරලා බලන්න. ඉතින් ලොකු දේවල් ටිකක් නෙමෙයි. කීපයක් විතර මම අරගෙන ආවා. ප්‍රොඩක්ට්ස් 1යි 2යි 3යි සහ මේකප් ප්‍රොඩක්ට් එකකුත් තියෙනවා. අපි මේකප් ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා ඉස්සෙල්ලම බලලා ඉමු. Kiko Smart Lip Liners වල අලුත් shades කීපයක් ඇවිත් තියෙනවා. දැන් මේ brown shades ගොඩක් trend එකේ තියෙනවනේ. ඉතින් මම nails උත් කරේ ටිකක් මොකා latte nails විදියට brown shades ටිකක් සහ ටිකක් grey tone එකක් මේ විදිහට add කරලා. ඉතින් කොහොම වුණත් ටිකක් trend එකේ වැඩිපුර තියෙන නිසා මම නම් brown lip colors, brown lipsticks මේ වගේ දේවල් වලට ගොඩක් කැමතියි කියලා මාව මුලින් ඉඳලා follow කරන අය නම් කොහොමද දන්නවා ඇති. ඉතින් කොහොම වුණත් ඒ ඇවිත් තිබ්බ brown shades වලින් මම තව brown shade එකක් අරගෙන ආවා. අපි මේක open කරලා බලමු. මේකේ shade number එක number 31. මේක ගොඩක් කල් sold out වෙලා තිබ්බ shade එකක්. දැන් ආපහු ඇවිත් තියෙනවා. ඉතින් මට හිතුණා ඒක ගන්න ඕනේ කියලා. මොකද මම මේක කලින් අරගෙන තිබ්බේ නෑ. ඕපන් කරන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. හරි ඕපන් කරගත්තා. මේ තියෙන shade එක number 31. ඉක්මනට මම swatch කරලා පෙන්නන්නම්. ලස්සන chocolate brown color එකක්. ඉතින් Maybelline lip liners කීපෙකුත් මම brown color එකකින් ගත්තා. ඔයගලන්ට මතක ඇති. නමුත් මම හැමදාම try කරන Kiko Milano brand එකෙන් brown lip color එකක් මගේ ගොඩ කාලෙකින් මම අරගෙන නැති නිසා මට හිතුණා මේ shade එක ගන්න කියලා. හරිම ලස්සන brown color එකක් නේද? ඉතින් මේක number 31. ඔන්න brown lip liners වලට කැමති නම් ඔයාට පුළුවන් මේක store එකට ගිහිල්ලා ගන්න. මම දැන් ඒක මකා ගන්න නැත්තම් මේකේ කොහේ හරි මගේ blouse එකේ තමයි ඉතුරු වෙන්නේ ඒකේ mark එක. හරි ඊළඟට මම ගත්ත ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටික මේ විදිහට පෙන්නන්නම්. අලුත් රේන්ජ් එකකින් ගත්ත ප්‍රොඩක්ට්ස් දෙකක් තියෙනවා. මෙන්න මේ ප්‍රොඩක්ට්ස් දෙක. ඊට අමතරව පර්මනන්ට් කලෙක්ෂන් එකේ තියෙන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකකුත් ගත්තා. මේක මට ස්ටෝර් එකේදී හිටපු ගර්ල් තමයි මේක සජෙස්ට් කරේ ගන්න කියලා. මම සාමාන්‍යයෙන් මම ගෙදරින් බලාගෙන යන ප්‍රොඩක්ට්ස් හැරෙන්න වෙන දේවල් ස්ටෝර් එකේදී සජෙස්ට් කරාට ගන්න නැහැ. හැබැයි මේක මගේ ඇහෙන් කොහමරි මිස් වෙලා තියෙන ප්‍රොඩක්ට් එකක්. ඇයි ඒකට මම විශේෂයෙන් කැමති කියලා මම අන්තිමටම කියන්නම්. අපි බලමු අලුත් රේන්ජ් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද කියලා. මම ඔයගලන්ට චුට්ටක් ස්ක්‍රීන් එකේ දාන්නම් මොනවද මේ රේන්ජ් එකේ තිබ්බේ කියලා දැකපු නැති කෙනෙක් ඉන්නවා නම් කලින් වීඩියෝ එක එකත් බලන්න. මේ රේන්ජ් එකේ නම Pure Clean කියන රේන්ජ් එක. ඔයගලන් කලින් දැකලා ඇති. හැබැයි ගොඩක් දෙනෙක් Kiko Milano ඉටාලියන්ස්ලා පවා Kiko Milano ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ගැන ලොකු උනන්දුවක් නැහැ. මොකද මෙහි ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙන නිසා. කොහොම වුණත් මම කියන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් පැත්තෙන් ගත්තාම සහ ස්කින් එකට දැනෙන වෙනස මට නම් හොඳටම දැකලා තියෙනවා. මම මේ දක්වා try කරලා තියෙන Kiko Milano ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වලින්. ඉතින් ඒක නිසා මම තෝරලා බලලා හිතලා බලලා සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට්ස් කීපයක් තෝරගන්න පෙළඹෙනවා සමහරක් වෙලාවට. ඉතින් මේ ඒ වගේ ස්කින් එක ක්ලෙන්ස් කරගන්න ප්‍රොඩක්ට්ස් දෙකක් තෝරගත්ත වෙලාවක් තමයි පළවෙනිට මම පෙන්නන්නම් මේ ප්‍රොඩක්ට් එක. Pure Clean Foam Cleansing Mousse. මූස් එකක් විදියට එන ක්ලෙන්සිං ප්‍රොඩක්ට් එකක් මෙන්න මේ වගේ. මේක දැන් ඔයගලන්ට අරගෙන පෙන්නන්න බෑ. හැබැයි අනිවාර්යයෙන්ම මේ ප්‍රොඩක්ට්ස් ටික අපි ඊළඟට ස්කින් කෙයාර් රූටින් එකේ try කරලා බලමු. මේ විදියට. මේකේ මිලිලීටර් 150ක ප්‍රමාණයක් තියෙනවා. Made in Italy. Face cleansing mousse with hyaluronic acid and pomegranate extract. Rinse after use කියලා තියෙනවා. ඉතින් නිතරම හොඳ extracts වගේම hyaluronic acid වගේ හොඳ active ingredients තියෙන බව දන්න නිසා තමයි මම හැමතිස්සෙම ගොඩක් වෙලාවට ingredients check කරාට පස්සේ මම අනිවාර්යයෙන්ම Kiko products ගන්නවා හොඳයි කියලා හිතුනොත් එහෙම. ඊළඟට මේ product එක Pure Clean Micellar Cleansing Oil. මේකෙත් මිලිලීටර් 150ක ප්‍රමාණයක් තියෙනවා. All skin types කියලාත් mention කරලා තියෙනවා. ඉතින් මගේ මේ වෙනකොට favoriteම cleansing oil එක වෙලා තියෙන්නේ Beauty of Joseon brand එකේ ginseng cleansing oil එක. ඉතින් ඒක දැන් ඉවරයි. කොහොම වුණත් මම ක්ලෙන්සිං ඔයිල් එකකට ආපහු යන්න ඕනි කියලා තමයි හිතාගෙන හිටියේ. ඉතින් එහෙම ඉන්නකොට තමයි මට මේක දකින්න හම්බුනේ. මේක අලුත් ප්‍රොඩක්ට් එකක්. කලින් තිබ්බේ නැති ප්‍රොඩක්ට් එකක්. ඉතින් ක්ලෙන්සිං ඔයිල් එකක් මම අනිවාර්යෙන් යූස් කරනවා. විශේෂයෙන්ම ෆුල් ෆේස් මේකප් එකක් යූස් කරපු දවසට මම ඔයිල් ක්ලෙන්සර් එකකින් අනිවාර්යෙන්ම ක්ලෙන්ස් කරනවා. නැත්නම් මයිසෙලා වෝටර් එකකුත් ඇති. නමුත් මේක මට අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් ඒ නිසා මම හිතුවා මේක පර්චේස් කරන්න ඕනි කියලා. මේකේ lid එක රිමූව් කරලා පම්ප් එක මේ විදිහට සෙට් කරගන්න තියෙන්නේ. Cleansing oil for face with pomegranate extract. මේකෙත් pomegranate extract එක තමයි බේස් වෙලා තියෙන්නේ. Made in Italy.
12 months PAO එකක් තියෙනවා. PAO කියලා කියන්නේ period after opening. මේ product එක open කරාට පස්සේ කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද කියන එක තමයි ඒකෙන් indicate වෙන්නේ. අපි බලමු මේ foaming cleanse එකේ කොහොමද කියලා. ඒකේ 12 months තියෙනවා. ඉතින් අවුරුද්දක් ඇතුළත මේක අනිවාර්යෙන් පාවිච්චි කරලා ඉවර කරන්න පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරාට පස්සේ මගේ first impression එක කොයි වගේද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු අනිවාර්යෙන්. ඊළඟට මම ගත්ත අනිත් product එක තුන්වෙනි product එක තමයි Hydra Pro Glow Sublime Light Effect Moisturizing Cream SPF එක. ඉතින් මේක daytime use කරන එකක් SPF තියෙන නිසා obviously ඒක පැහැදිලි. කොහොම වුණත් මේ product එකේ විශේෂත්වය තමයි මේකේ සුවඳ. අර ඔයගලන්ට මම කියවනේ ingredients බලලා මම ගන්න කියලා ingredients උත් හොඳයි. ඒ වගේම හරිම fresh calming හරිම ෆ්‍රෙෂ් හොඳ සුවඳක් තියෙනවා. අර උදේට අපිට ටිකක් ෆ්‍රෙෂ්නස් එකක් ඕනේනේ මූණට. මොකද උදේට යූස් කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් මම හිතන්නේ අපේ දවසම ෆ්‍රෙෂ්ව තියන්න උදව් වෙනවා කියලා මම හිතන ෆිසිකලි වගේම මෙන්ටලි ගොඩක් වෙලාවට. ඉතින් ඒක නිසා මේ ප්‍රොඩක්ට් එක තෝරගත්තේ මම. මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක කිව්වොත් Sublime Light Effect Moisturizing Facial Cream with Hyaluronic Acid, Rose Extract and Acti Glow SPF 10 recharges the skin with hydrating instantly and helps keep it over time, gives extreme glow to complexion that appears even. ඉතින් even skin tone එකකුත් දෙනවා. ඒ වගේම මේක apply කරාම පොඩි glitter effect එකකුත් තියෙනවා. ඒක පෙනෙන නොපෙනෙන ගානට පොඩි glow එකක් දෙනවා කිව්වොත් හරි skin එකට. මේක මම already use කරලා බැලුවා දැන් දවස් දෙකක් විතර. ඒ වගේම තමයි අර rose extract එකත් එක්ක එන සුවඳට මම මාරම ආසයි. rose කියන්නේ මම skin care products වලට ටිකක් ආසයි. හරි විදියට rose fragrance එක blend වෙලා තියෙනවා නම් විතරයි. මම ඉගෙන කලිනුත් fragrances ගැන කතා කරනකොට කිව්වා. ඉතින් මේ product එකත් ඒ වගේ මට ගොඩක් ආස හිතෙන විදියට rose extract එක rose fragrance එක තියෙන නිසා මම මේක ආසාවෙන් ගත්තා. බලන්න මේකේ packaging එක හරිම luxury packaging එකක් තියෙන. මේක euros 20ක් වගේ price එකක් වුණා. 1999ක්. ඉතින් මේකේ තියෙනවා 50 ml full size එකක්. ඉතින් කොහොම වුණත් මේකත් made in Italy. ඔය විදිහට තමයි මම එහෙනම් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් තුන තෝරගත්තේ. මෙන්න මේ ප්‍රොඩක්ට්ස් තුන. ඉතින් මේවා මොනවම හරි ඔයගලන් පාවිච්චි කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් ඉටලි වල ඉන්නා නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රොඩක්ට්ස් try කරලා බලන්න. මේ price එකේ හැටියට හරිම worth වගේම ගොඩක් හොඳ results දෙනවා. ඉතින් මම පාවිච්චියෙන් දන්න නිසා කියන්නේ. මොකද ගොඩක් දෙනෙක් කීකෝ මිලානෝ එකට යන්නේ ගොඩක් වෙලාවට මේකප් ප්‍රොඩක්ට්ස් ගන්න විතරයි. මේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ගැන ලොකු අවධානයකුත් නැහැ, ලොකු උනන්දුවකුත් නැහැ. මොකද ඒක මේකප් බ්‍රෑන්ඩ් එකක් විදිහට ඇවිත් තියෙන නිසා. නමුත් මේ වගේ hidden gems ගොඩක් තියෙනවා කීකෝ ස්ටෝර් එකට ගියොත්. මමත් ඒ ප්‍රොඩක්ට්ස් හැම එකක්ම එක්ස්ප්ලෝර් කරලා නැහැ. මම ගොඩක් ආස ෂොප් එකක් කීකෝ මිලානෝ ඉටලි වල ලොන්ච් කරපු දවසේ ඉඳලා මම යූස් කරන ක්ලයන්ට් කෙනෙක් විදිහට මම අනිවාර්යයෙන්ම මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන හොඳ ගැන දන්නවා. ගොඩක් වෙලාවට ෆේලියර්ස් වලට වැඩිය මට හොඳයි කියලා හිතෙන ප්‍රොඩක්ට්ස් තමයි ගොඩක් හම්බෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මම කීකෝ මිලානෝ එකෙන් අලුතෙන්ම පර්චේස් කරපු දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරේ. ඉතින් එහෙනම් මේ දේවල් කොහොමද යූස් කරන්නේ කියලා අපි තව වීඩියෝ එකකින් බලමු. Bye.